මෙච්චර චන්ද්‍රෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. අම්මට හුදු පුකත් ඇනුණා. තතෝ දකිද්දි නරනෝ පෙන්නරකෝ. ආව යවන්න එපා මං කෑ ගහනවා. මං කෑ ගහනවා. ඔයා මාතක තරහ වෙලා ඉන්න මම බැන්න හින්දාද? මම මුගේ හතර හන්දි කඩනවා. හායි කොහොමද කට්ටිය? මේ මම දෙවෙනි පාර ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නේ. පළවෙනි පාර ස්ක්‍රීන් රෙකෝඩ් කරා ඒකත් රෙකෝඩ් වෙලානේ. මවුලන්නේ නැහැ අලුත් මැච් එකක් ගන්න. බෑනේ කරන්න ඉතින් මේ දැන් 54ට ගිහිල්ලා තියෙන්නේ. තව 60ට තාම පුට්ටයි තියෙන්නේ. 60 ඉඳ කොහෙම මම තිබ්බේ 40 ගානකට. මේ මැච් එකේ මම 18ක් ඒවා කලින් මැච් එක නමන්නේ දැන් ඉතින් අලුත් එකක් ගහමු ඉතින්. සේරම කරුණා නැදී පරාජය. අවුලන්නේ බලන්න මේකවත් ගහලා දිනන්න බලමු ඉතින්. සැලෙන්නේ නැහැ ඉතින් කොච්චර මේ වුණත් මොකක් හරි කරලා ඉතින් එන්නේ බෑ. ස්ක්‍රීන් රෙකෝඩ් වෙලා නැහැ ඒක. රෙකෝඩ් කරා ඒක මොකක් හරි සීන් එකක් බලමු ගහලා. කර්නල් කෙනෙක් ඉන්නවා මේකේ. එකේ කොටවත් බයනේ. පුළුවන් නේනවා. එන්නපා මගුල් නටන්න පරද්දාපතර වේ. අවුස ගත්තොත් ආයෙ දීලා දිනුවක් දෙන්න තියෙන එක දොඹෙන්න. අපි බෑනේ කර්නල් තමයි සෙට් වෙන මුලින්ම ගිහිල්ලා. මූණට මූණ සෙට් වුණා නෝ. ඒක තමයි. ඕජින් වැඩට තමයි අවුට ගහන්නම බලන්න මේ මැදියම ගහන්න ඉතින්. මෙච්චර චන්ද්‍රෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. ගහමු කොහොමද? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? තාක්කයක්. ඒ බෑනි කරන් ගන්න අරු ගාම එහෙම කිව්වේ. මම අතක නෑ අරු නම් අම්මා කිව්වි. බෑ කරන්න ඌ ගහනවා ඈ. යකෝ වදින්නේ නෑ කිට්ටව. අම්මට හුදු පුකත් ඇනුණා. දිවෙනවා අරු අර අද්දකින් බලලා අඩෝ මේ බින්දුවට කියලා වෙනවා මේකනේ. බෑනි කරන්න මේ බලන්න බින්දුවයි යකෝ තාම. ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. ගහන්න තියා හෙලවෙන්නවත් වෙලාවන්නේ. සිරුරට වර මහසෝනෝ මල්ලි මේ අපේ අතර ඕ මොකුත් නෑ. අඩිය තියන්ද එකක් හරි ගහගත්තා. යකෝ මගේ ජීවිතේ යකෝ. යකෝ මට ඔළුව උස්සන්නම නෑ. ඒක තමයි. අනේ බෑනි බං අරු දඟලනවා ඉන්නේ නැහැ එක තැනක. කොහොමද ගියාම ගහන්න බලහන් කොහොම හතක් ගහලා මට හෙලවෙන්නවත් බෑ. බලහන් කලින් ස්ක්‍රීන් රෙකෝඩ් කරපු රෙකෝඩ් දුන්නේ නැත්තම් මෙහෙම අජූත වෙන්නේ. අර තරහා ගියාද මේ මං කියපු දේවල් වල? ඒ ඉතර හිතන්න එපා. සමාවෙන්න. හරි මං ඉවරයි. යකෝ ගියා මරුණා වගේ නියන් ඊක. ඒකයි යකෝ ගහලා තින්නේ එකයි. මං තමයි වැඩියෙන්ම ගහලා තියෙන්නේ. ඕකේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. පැටියෝ කොහොමද? තතෝ දකිද්දි නරනෝ පෙන්නරකෝ. මේ මොකද්ද බං මේ මැරෙන්නේ නෑනේ මු. අජූදයිනි බං මේක. බලමුකෝ දැන් මේකවත් හරියට ගහගන්නේ මේ අයියෝ එකයි යෝයි ගහලා තියෙන්නේ. මොකද්ද බං මේ කතාව? එකක් ගහන්නද බං මම? ආව යවන්න එපා මං කෑ ගහනවා. මං කෑ ගහනවා. අඬ බැලෙන්ද දෙන්නකොට. අඩි වැදුනා. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. අනේ හරියන්නේ නෑ බං. අර ඌ එක ගහන්නම් බෑ. ඌ 12ක් ගහලා මම 2යි යකෝ අර වයින් එකක් ගිහිල්ලා කලින් එක. මට වදිස් එක. අයින් එන්නේ නැතුව තියෙද බං මේ බින්දුවට යනකොට.
අවුලක් නැහැ සැලින්න එපා. ගහපන් තව විනාඩිය 48ක් තියෙනවා. උඹලට කියන්නේ විපතක් වෙලා තියෙන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. අඩි යකෝ ගියා මැරුණා. ඔයා බයිලා කතා කරන්න එපා. ඊ බෝම්බි දාපු දැන නම් සුපිරිය ඇව්. සුපිරිය තමයි මේ ගැව්වා ගියාංගෝ ඒක. වැඩ දාන්න මාත් එක්ක වැඩ දාන්න එනව කාරේ පුළුවන් නම් වැඩකාරයෙක් නම් මෙච්චර වැඩ දානවා කො වැඩොද වැඩෝ තමයි කෝ ඕන ඔක තමයි ප්‍රශ්නේ. මේ කෙනෙක් අපිට මේ කළු ගලක් අරගෙන ගහන්න හදනවා. මොකේද අඩි බෑ. මොකද්ද මේ සද්ද මේ අපේ ඒරියල් එක කවුද බා? ඇනි අර මකුලකින් කියන එකෙක් ඇවිල්ලා ආඩුවේ ඉන්න මට ගහන්නේ මං අරු 17යි අම්මට සිරි වෙනවනේ. මේක නම් ඉතින් ගහනවා බොරු ඈ. බලමු try එකක් හරි දෙන්න එපා ඉතින් අර මොකක් හරි මගෙන් බනහට ආවද? කොහමද බනහට? පැටියෝ කොහොමද? අනේ බෑ බං ඌ මරාගෙන මැරුණා. බෑනි කරා. මං හතරයි බං මට සිරි. ඊළඟ මැච් එකේ නම් මට සෙට් වෙන්නේ මේ ඊළඟ වීඩියෝ එකේ මම දාන්න දැන් අර එනවා මාත් එක ගහන්න කියලා. බලමු වැඩ කරන්න පුරුදු වෙන්න එපා. මතපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. කෑවද බං? ටක් කෑවා. අඩි මොකද්ද බං මට එතන හිතාන්න බැරුණා මොකද්ද ගහන්න ඕනේ. එකෙන් අර පැත්තෙන් ගහනවා එකෙන් මේ පැත්තෙන් ගහනවා. බෑනේ කරන්නේ. කමන්නේ නිකන් සැලිලා බෑ. අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මේ. අඩි අන්න මැරුණා බං. ඔයා මතක තරහ වෙලා ඉන්න මම බැන්න හින්දාද? අම්බෝ යකෝ ළඟට ගියත් මැරෙනවා ඒකේ. ඒක තමයි. මෑනි මැරේ මැච් ඕව මං අජූතම වුණා. මං අන්තිමට කොයිද? අන්තිමට කලින් කරා. අරු ඉන්දියා. අරු 23යි. අම්මෝ. බැටල් පාස් එක අන්ලොක් කරලා දින බලමු. කලින් බැටල් පාස් එක මට සෙට් වුණා එකක් ඈ. මම ඒක පෙන්නන්නම්. කලින් ස්ක්‍රීන් එක ගොඩ එලා නැහැ නේ. බලමු ඔය එකම මකුල් ටික බං ඉන්නේ මොන ගෙහෙම වලද මම. මේ තියෙන මෙන්න මේක ආවා ඊයේ කැතයි බං මට සෙට් නෑ. මේක හොඳයි ඈ. ඉන්නේ විදිය ලයින් හැබැයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් එකම ඊළඟ වීඩියෝ එක මට හිතෙන්නේ මම මේ අර යාළුවෙක් එක්ක ගහන සීන් එකක් එයි. බොහෝ දුරට අර ගාමිණි බඳුර ඩයල් එක ගන්න එයා හොඳයි ඈ. එයා දාතිබ්බා ගහන්න එනවද කියලා මැච් එක. මං කිව්වා ඉතින් හා එමු කියලා. එයත් එක්ක ගහන වීඩියෝ එක වැටෙයි නැත්තම් නෝමල් එකක් වැටෙයි. කොහොමද ඊළඟ වීඩියෝ සෙට් එකමු. එහෙනම් එතකම් මම යනවා. එහෙනම් හැමෝටම බායි.